හැමෝම ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මම දැනට ජීවත් වෙන්නේ ඉංග්ලන්ඩ් වල. ප්ලෑන් කරලා ෆයිනලි අපි යනවා ගර්ල්ස් ට්‍රිප් එකක්. මේ මම යන්නේ මෙහි මගේ ඉන්න හොඳම යාළුවෝ දෙන්නත් එක්ක. Welcome to this service for London Liverpool Street. මම අද ට්‍රිප් එක යන්නේ මේ දෙන්නත් එක්ක. මේ තිසා අනිත් යාළුවා තමයි ෆෙමි. මේගොල්ලෝ ඉන්දියාවේ ඒ වුණාට මට හම්බුණ හොඳ යාළුවෝ දෙන්නෙක් තමයි මේ. හරි මම දැන් කියන්නම් අපි කොහෙද යන්නේ කියලා. අපි අද මේ යන්නේ වේල්ස් වලට. අපි උදේ 5:00 තමයි ට්‍රේන් එක ගත්තේ. ට්‍රේන් එක අරගෙන ලන්ඩන් වලට ට්‍රේන් එකේ ගිහිල්ලා ලන්ඩන් වල ඉඳන් වේල්ස් වලට බස් එක යන්න තීරණය කරා. මේ තියෙන්නේ අපි අන්ඩර්ග්‍රවුන්ඩ් ට්‍රේන් එකේ යනවා බස් එක ගන්න. දැන් අපි අන්ඩර්ග්‍රවුන්ඩ් ට්‍රේන් එකෙන් බැහැලා ඉක්මනට දුවනවා. මොකද බස් එකට තව තියෙන විනාඩි 15ක් විතර. අපිට මේ බස් එක මිස් වුණොත් අපි ප්ලෑන් කරලා තියෙන වෙලාවට අපිට හෙට යන්න බැරි වෙන නිසා. මේ ට්‍රිප් එක අපේ ජීවිතයේ අමතක නොවෙනම ට්‍රිප් එකක්. මේ වීඩියෝ එක බලන ඔයත් ගෑනු ළමෙක් නම් කොහේ හරි යන දවස් 2-3කට යාළුවොත් එක්ක ප්ලෑන් කරන්න. ඒක ඔයාගේ අමතක නොවෙනම අත්දැකීමක් වෙයි. මේ තියෙන්නේ අපි යන බස් එක අපේ බඩු ටිකක් දාගෙන දැන් මේ යන ගම. අපිට එක ළඟ වාඩි වෙන්න ලැබුණ නැහැ. මොකද අපි බුක් කරනකොට අපිට සීට් නම්බර් එකක් හම්බ වෙනවා. එතකොට ඒ සීට් නම්බර් එක යටතේ තමයි අපි වාඩි වෙන්න ඕනේ. දැන් පැය 5ක් විතර බස් එකේ ඇවිල්ලා අපේ බෑගුත් අරගෙන ඊළඟට අපි යන්න හදන්නේ රෙන්ට් එකට වාහනයක් ගන්න. අපි යන ඒරියා එකේ ගොඩක් බස් නැහැ. ඒක නිසා තමයි අපි ඩිසයිඩ් කරේ කාර් එකක් ගන්නවා කියලා රෙන්ට් එකට. ඒ කාර් එක ගන්න තව විනාඩි 10ක් විතර යන්න වුණා වෙන බස් එකක. මේ UK වල තියෙන හොඳම දේ තමයි බස් ඩ්‍රයිවර්ස්ලා සෙනඟ පිරෙනකන් ඉන්නේ. එයාලට දීලා තියෙන ටයිම් එකට තමයි එයාලා යන්න ඕනේ. දැන් දවල් 2:00ට විතර ඇති. උදේටයි දවල්ටයි දෙකටම අල්ලලා McD එකට ගිහින් හොඳට කෑවා. ගොඩක් අය කන්න කැමති McD වල බර්ගර් නේ වුණාට මම නම් ගොඩක් කැමති McD එකේ රැප් එක කන්න. ඉතින් හොඳට බඩ පුරවගෙන ඊළඟට අපි යන්න හදන්නේ අපේ වාහනේ බලන්න. ඊට පස්සේ ඔන්න ඩොකියුමන්ට් එකත් සබ්මිට් කරලා අපි මෙන්න මේ කාර් එක තමයි රෙන්ට් එකට ගත්තේ. ඒ ලේඩි ආවිල්ලා අපිට ඔක්කොම එක්ස්ප්ලেইন කරා. අපිත් කාර් එකේ මොන හරි ඩැමේජ් තියෙනවද කියලා චෙක් කරලා බලලා අන්තිමේදී කාර් එක ගත්තා. දැන් අපි කාර් එකත් අරගෙන යන්න තමයි හදන්නේ. අපේ පේනවනේ අපිට ගොඩාක් මහන්සි. මම තමයි ඉතින් මේ ට්‍රිප් එකේ ඩ්‍රයිවර්. මෙතන ඉඳන් පැය එකමාරක් විතර ඩ්‍රයිව් කරන්න ඕන අපි නවතින තැනට. සින්දුවක් අහගෙන පොඩි කයියක් දාගෙන ඉතින් මේ යන ගමන් අපි ඉස්සෙල්ලාම යන්නේ බීච් එකකට. අපි දැන් ඇවිල්ලා ඉන්නේ බීච් එකකට. ඒත් ඉතින් ලංකාවේ බීච් තරම් නම් ලස්සන නෑ. හැබැයි මගේ යාළුවෝ දෙන්න නම් ගොඩාක් එක්සයිටඩ්. මොකද මේ සීනරි එක හරිම ලස්සනයි. ෆොටෝස් අරගෙන ඊළඟට අපි ප්ලෑන් කරා රීල් එකක් කරන්න. ඒ රීල් එක මම මගේ YouTube channel එකේ short video එකක් විදිහට අප්ලෝඩ් කරලා තියෙන්නේ. ඊළඟට pictures ඔක්කොම අරගෙන දැන් යන්න හදන්නේ අපි ඉන්න තැනට. ඒක caravan එකක්. kitchen facilities තියෙනවා. එළියෙන් කන්න ඕනේ නැහැ. එතකොට අපේ food expenses එහෙමත් අපිට අඩු කරගන්න පුළුවන්. ඒක නිසා අපි decide කරා caravan එකක ඉන්න. All set. Let's go. මේ තමා අපි නවතින්න යන place එක. යනකොට රෑ 7 විතර වුණා. ඉතින් ගොඩක් කලවර වැටිලා. ඒ වුණාට ඒ තැන දැක්කට පස්සේ ගොඩක් සතුටුයි. හරිම නීට් හැමදේම තිබ්බා. ඉතින් මේ තමයි place එක. මේක 2 bedroom house එකක්. ඒ වුණාට kitchen facilities ඒ කියන්නේ අපිට උයන්න ඕන හැමදේම සාමාන්‍යයෙන් කුස්සියක මොනවද තියෙන්න ඕනේ හැමදේම එතන තියෙනවා. අපිට තියෙන්නේ අපිට ඕන බඩු ටික අරගෙන උයලා ඒ ටික ආයෙත් ඒ විදිහටම තියලා එන්න විතරයි තියෙන්නේ. මම එනකොට අපි 3 දෙනාටමත් එක්ක රැට උයාගෙන ආවේ. ඊට පස්සේ අපි ඒව කාලා මේ ෆෙමි ඊළඟ දවසට තමයි උයන්නේ. මොකද අපි ඊළඟ දවසේ හයික් එකක් යන්නේ. එතකොට ගොඩාක් මහන්සි වෙලා ඉන්නේ. අපිට උයන්න ඊට පස්සේ වෙලාවක් නැහැ. ඒක නිසා තමයි ෆෙමි මේ උයන්නේ. ඊට පස්සේ වොෂ් එකක් එහෙම දාගෙන මම හදාගෙන ආව ලෙමන් රයිස්. ඉතින් ඒක තමයි මේ දැන් අපි 3 දෙනා එකතු වෙලා කන්නේ. ගොඩාක් මහන්සි ඒ වුණාට නිින්ද යන්නෙත් නැහැ. ඉතින් අපි කයියක් එහෙම දාගෙන හොඳට කාලා ඊට පස්සේ අපි TikTok වීඩියෝ එකක් කරන්න හිතුවා. මේ අපි කරන වීඩියෝ එක මගේ TikTok account එකේ මම අප්ලෝඩ් කරලා තියෙනවා. ඇත්තටම මේ වීඩියෝ එක කරනකොට මාර විදිහට එන්ජොයි කරා. hina වුණා. බඩ පැලෙනකන් hina වුණා. ඔයාලත් පොඩ්ඩක් බලන්න කොහොමද වීඩියෝ එක කියලා. කොච්චර hina වුණාද කියනවනම් මට මේක බලනකොටත් මට ආයෙත් hina යනවා. කඳුළු පනිනකම් බඩ රිදෙනකම් hina වුණා. Stove. We call gas cooker. We call gas cooker.
cooker हाँ पूरी gas cooker and rice cooker. ඔයාලටත් ඒ වගේ එක්ස්පීරියන්ස් ඇති වෙන රටවල් වල වෙන භාෂා කතා කරන අයත් එක්ක ඉන්නකොට ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ වෙන වර්ඩ්ස් සමහර ඒවට. අපි පාවිච්චි කරන්නේ වෙන වර්ඩ්ස්. One is clicking the video. Vlogger. Is my acting correct? ඉතින් ඔහොම තමයි අපේ ට්‍රිප් එකේ ෆස්ට් ඩේ එක ගෙවුනේ. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් අපේ සෙකන්ඩ් ඩේ එක අරගෙන එන්න. එතකන් ගිහින් එන්නම්. බයි.